ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ සීනි සම්බෝල පොල් රොටි හදාගන්නේ කොහොමද කියලා. දන්සල් වලට යන්න අකමැති ඔයාලට දන්සල් වල තියෙන රසට සීනි සම්බෝල පොල් රොටි ගෙදරම හදාගෙන රස විඳින්න පුළුවන්. මේ සීනි සම්බෝල පොල් රොටි එක හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි හදලා බලමු නේද? අද මම මෙතන පාන් පිටි කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ගාගත්ත පොල් කෝප්ප එකයි. ලුණු කුඩු තේ හැඳි එකමාරක් අරගෙන තියෙනවා. මුලින්ම පාන් පිටි වලට ගාගත්ත පොල් ටික දාගන්නවා. ලුණු කුඩු ටිකක් දාගන්නවා. දැන් අපි මේ ටික පොඩ්ඩක් කලවම් කරගමු. ඊළඟට වතුර ටික ටික දාගෙන අපි මේ පිටි ටික අනා ගන්න ඕන. මේ විදිහට වතුර ටික ටික දාගෙන ඔයාලා පිටි ටික අනා ගන්න. මේ බලන්නකෝ මෙන්න මේ පදමට අනා ගන්න ඕන. දැන් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා සීනි සම්බෝලය හදාගමු. සීනි සම්බෝලය හදාගන්න මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. නිවැරදිව සීනි සම්බෝලය හදාගන්න විදිහ මගේ දන්සල් කහබත් වීඩියෝ එකේ අවශ්‍ය ද්‍රව්‍යات එක්කම පැහැදිලිව කියලා දීලා තියෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය දැනගන්න උවමනා කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා අවශ්‍ය ද්‍රව්‍යات එක්කම පැහැදිලිව සීනි සම්බෝලය හදාගන්න විදිහ දැනගන්න පුළුවන්. වත් වෙච්ච තෙලට කරපිංච රම්ප ටික දාගමු. කුරුඳු පොතු එනසා කරාබු නැටි ටිකත් එකතු කරගත්තා. දැන් කෑලි මිරිස් ටිකක් දාගමු. දැන් අපි මේක හොඳට තෙලේ ටෙම්පරාදු කරගමු. ඊළඟට උම්බල කඩ ටික එකතු කරගන්නවා. දැන් කපාගත්ත ලුණු ටික මේකට එකතු කරගමු. ඊළඟට සියඹලා ආයුෂ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගමු. දැන් ලුණු කුඩු ටික එකතු කරගන්නවා. සීනි ටිකක් දාගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. අපි මේක පියනකින් අහලා අඩු ගින්දරේ ලිපේ තියාගමු. මේ බලන්නකෝ දැන් අපේ සීනි සම්බෝල එක හරි. ඊළඟට පිටි ඩෝ එකෙන් මේ විදිහට කොටස් කඩලා අරගෙන පිටි බෝල හදාගන්න. ඊළඟට තැටියකට හොඳට තෙල් ටිකක් ගාගන්න. දැන් පිටි බෝලයක් තැටිය උඩින් තියලා හොඳින් අතින් තුනී කරගමු. ඊළඟට හදාගත්ත සීනි සම්බෝලයෙන් ටිකක් මේ විදිහට අයිනකින් තියාගන්න. දැන් මේ රොටිය අපි දෙකට නවා ගමු. මෙන්න මේ විදිහට හදාගන්න.
ඊළඟට පෑන් එකක් හරි රොටි තැටියක් හරි ලිපේ තියලා හදාගත්ත රොටි මේ විදිහට තියාගමු. දැන් ඔයාලා අඩු ගින්දරේ මේ රොටි ටික දෙපැත්ත හරව හොඳින් පුච්ච ගන්න. දැන් මම මේ රොටි ලිපෙන් අයින් කරගන්නවා. ඔයාලා මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. මේ තියෙන්නේ අද මම හදාගත්ත සීනි සම්බෝල පොල් රොටි ටික. මම අද ගත්ත අමුද්‍රව්‍ය වලින් මේ ප්‍රමාණයේ රොටි 5ක් හදාගත්තා. ඉතින් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.